සුදෝන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ වියෝවය වෙනුවෙන් සංවේග සටහනකි මේ. වතිකානුවේ සහ කතෝලික සභාවේ උත්තරීතර නායකයාණන් වූ ෆ්‍රැන්සිස් සුදෝන් පාප් වහන්සේ ඉතාලියේ ආගමික හා ආධ්‍යාත්මික සෙවණැල්ල වූහ. ආගමික ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් තුළ ඇති හරය තම නැනපමණින් උකහා ගනිමින් සිය ජීවිතය තුළ ජීවමාන කිරීමට උත්සුක වූ අයුරු ඒ උසස් චරිතය අධ්‍යයනය කරන කාහට වුවද සනාථ වනු ඇත. දිලිඳුන්ගේ සිතුවිලි රිද්මය එතුමා හොඳින් හඳුනාගත්තේය. සිය ආගමික නායකත්වයේ අභිමානය ආරක්ෂා කළ අතරම අන්‍ය ආගමික චින්තනයන්ටද සහජීවන ගරුත්වය ලබා දුන්නේය. සාම්ප්‍රදායික හර පද්ධතියට ගරු කරන අතරම නිසරු බොහෝ දෑ වෙනුවට සරුදේ එක් කරන්නට වෑයම් කළේය. අවසන් හුස්ම පොද වාතලයට මුදා හැරීමෙන් පසුව වුවද සිය නිසල දේහයට කළ යුතු දේ පවා සරල බොහොමනක් විය යුතු බවට සටහන් තැබීය. ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ පහළවීම දුර්ලභය. එවැනි මිනිසුන්ගේ ජීවිතය මිනිස් සංහතියටම විශාල ලාභයකි. එබැවින් එවන් මිනිසෙකුගේ අභාවයද මුළු ලොවටම පාඩුවකි. ගරු හෝති සගාරවෝ යන බුදු වදනට අනුව සුදෝන් පාප්තුමන්ගේ ජීවිතය ගැන විමසූ කල මෙරමාට ගරු කරන පිළිවෙත සිය දිවියෙන් ප්‍රායෝගික කළ එතුමන්ට ලෝවැසි දනන්ගෙන් ලැබෙන බුහුමන ආගමික ජාතික හෝ වෙනත් සීමාවන් ඉක්ම ගිය එකක් බව සපත කරනු ඇත. අනුස්මරණීය වූ ඉරුදිනයක ලෝවැසි බැතිමුතුන් උදෙසා සුබ පාස්කුවක් ප්‍රාර්ථනා කරමින් වතිකානුවේ ශාන්ත පීතර චතුරස්‍රයේදී සිය දිවිකුසුම් මුදාහල ශ්‍රේෂ්ඨ උත්තම මිනිස් රුවණකගේ සමුගැනීම කිතුණු බැතිමතුන්ට පමණක් නොව සමස්ත ලෝවැසියන්ටම කම්පනයක් වී ඇත. එහෙත් උපත ඇති තැන විපතද ඇති බැවින් ඒ යථාර්ථයට මුහුණ දෙමින් සංවේගය උපදවා ගනු මිස අන් කුමක් කළ හැකිද? මේ සියවසෙහි මහාර්ඝ වූ සිතුවමක් ලෙස ඉතිහාසයට එක්වන ෆ්‍රැන්සිස් සුදෝන් පාප් වහන්සේට සගමුක් සුව ලැබේවා යනු අපගේ හෘදයාංගම ප්‍රාර්ථනයයි.